සුබ දවසක් යාළුවනේ සියලුම දෙනාට. අද මම කතා කරන්න හිතුවේ අදෘශ්‍යමානය කියලා වැඩසටහනක් ඔයාලා දන්නවා ඇති. අදෘශ්‍යමානය කියන්නේ පෞගේ ටිකේ අර ගොඩක් ප්‍රසිද්ධ වුණා. අර සෙව්වන්දි බෑනියන්ගේ කේස් එක ආවේ. ඒ කේස් එකෙන් ගොඩක් ජනප්‍රිය වුණා මේ අදෘශ්‍යමානය කියන වැඩසටහන. ඉතින් මේ ඊයේ පෙරේදා තිබ්බ පොයේට මේ වැඩසටහනක් තිබුණා. මේ ගීතයක් වාදනය කරලා ඒ වාදනයේ තාලෙට මේ විශ්ව බලයෙන් මේ පහනක දැල්ලක් නටවනවා කියලා ඩයල් එකක් ආවා. ඔන්න බලන්න යාළුවනේ මැජික්. මේවා තමයි මැජික්. මේ බලන්න ඔන්න බලන්න මේ දැන් ගීත් මේ අදෘශ්‍යමානය කියන වැඩසටහනට ආපු ඩයල් එකක් විසින් කරන දෙයක් තමයි මේක. මේ පොඩ්ඩක් බලන්න මේ සින්දුවක් ප්ලේ කරලා ඒ සින්දුවේ තාලෙට මේ විශ්ව බලයෙන් විශ්වයේ තියෙන බලයෙන් මේ පහනේ දැල්ල නටවන සීන් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්න මේක නටන නැටිල්ල පට්ට නැටිලා නටන්නේ මේ දැල්ල මේ ගීතේ තාලෙටම හරියටම නටනවා. ඉතින් මේක බලන්න මේ විශ්ව බලය කියන එක ඇත්ත. ඉතින් මේ බලන්නකො මේ නටන නැටින්න මේ හරියටම තාලෙට නිකන් මේ මට උඩ රටද පහත රටද කියලා හිතා ගන්නත් බෑ. මාර නැටිල්ලක් නටන්නේ නිකන් මයිකල් ජැක්සන් වහිලා වගේ දැල්ල නටනවා අප්පට සිරි වෙන්න. පොඩ්ඩක් බලන්න යාළුවනේ මේ නටන නැටිල්ල මේකින්න මේ සින්දුවට. අපි අවධානය යොමු කරන්නේ මේ පහනේ දැල්ලට. මේ දැල්ල දැන් මේ සෙලවෙනවා. නමුත් මේ සෙලවීම මම පැහැදිලි කරන්නේ අපි ගීතය වාදනය කරාට පස්සේ මේ පරිසරයේ විශ්වයේ මේ සෝබාදහමේ මේ රිද්ම එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.